ඔබතුමාලා මේ වෙලියත්තේ දකුණේ හොඳටම කරක් ගහපු මිනිස්සු හිටපු මිනිස්සු කොහොමද මේ ඔබතුමාට මහින්ද මහත්තයත් එක්ක තියෙන සම්බන්ධතාවය මොකක්ද? මහින්ද මහත්තයා කියන මිනිස්සයා මගේ ජීවිතේ දැක්ක දෙවිතර නායකයෙක්. මම එයාට කරු කරන මම ආදරේ. මට දැනට වයස 60ක් වෙනවා. මට අවුරුදු 23 විතර මම දැක්කේ භීෂණයක් දැක්කේ. මාත් එක්ක ඉස්කෝලේ ගිහපු තරුණයෙක් මම ආශ්‍රය කරපු යාළුවෝ නේ ගෙනියලා ආමි කැම්ප් තුල පාරවල් වල මල හඳුන් දැක්කේ. මේ අවස්ථාවේ අපි පරාණ බයට තමයි දැන්ලා ජීවත් වුනේ. අපිට සාහනය අපිට කියන්න කෙනෙකුට හිටියේ මහින්ද මහත්තයා විතරයි. මේ මිනිස්සේ ගාව අපිට සාහනයක් දුන්නා. නේ මට විතරක් නෙමෙයි දේශපාලනයෙන් තොරව. අපි තරුණයන්ට මොනවද එතුමා කරේ? කියන්නේ ඔය කියන්නේ ඔබතුමා කියන විදිහට මොනවද කියන්නේ සහනයක් දුන්නා කියලා කතාව? සහනයක් දුන්නයි කියන්නේ දැන් ඇවිල්ලා මුදාන් කරලා ගෙවලට ඇවිල්ලා කොල්ල අරගෙන යනවා. ඉතින්දී ඒ හමුදාව තුලත් තිබුණා කහ බලල්ලු කියලා, පොළ කොටි කියලා එක එක නම්බර මිති වාහන වලින් ඇවිත් වෙනවා. එක එක විදිහට ඝාතන සංස්කෘතියක් ගියා. ඉතින්දී අපි ඔක්කොම බයයි, මරන්න බයයි. ඉතින්දී අපි මහින්ද මහත්තයා තමයි අපිට කියන්න තියෙන්නේ. මේ දකුණේම මේ අපේ ගමේ අපිට කියන්න හිටිය කොන්ට්‍රෝල් කියලා මම ඒටි ගෝම්බට සාහනයක් ලැබෙනවා. නේ ඒ හමුදා කැම්ප් වලට ගිහිල්ලා කොල්ල බීරගෙන ඇවිල්ලා තියෙනවා අනන්ත අප කාල්ටන් ගිහිල්ලා ජීවත් වෙන්න ආරක්ෂාව ලැබලා තියෙනවා. කාල්ටන්ගේ ආරක්ෂාව ලැබුණේ කොහොමද කියන්නේ මහින්ද මහත්තයා එහෙම මේ කියන ආරක්ෂකංශයේ ආරක්ෂකංශය නැති වුණාට මහින්ද මහත්තයාට හමුදාව තුල ලොකු පිළිගැනීමක් තියෙනවා. ඒ උසස් නිලධාරි මේකට ගරු කිරීමක් තියෙනවා. මහින්ද රාජපක්ෂගේ මිනිස්සු. ඉතින් ඒකදී මහින්ද මහත්තයා තමයි ඒ වලින් ආයතන ඉලගලේ ඉන්න නිලධාරි මහත්තුරුත් එක්ක කතා කරලා මේ කොල්ලොන්ට සහනයක් කරන් දුන්නා. ගොඩක් තරුණයෝ බේරගෙන තියෙනවා. දැන් මේ ගමේ ඉන්න කොල්ලෝ මගේ අයියා ඉන්නේ මේ ඒකට ඇවිල්ලා ගමේ මිනිස්සු එලා කියනවා. කිව්වම එයයි ගිහිල්ලා මහින්ද මහත්තයට කියනවා. මේ ඒ කිව්වම ඔය කැම්ප් එකේ ඉන්න උසස් නිලධාරියා අල්ලලා බඳලා මරන්න තියෙන කොල්ලෝ කියලා දෙනවා. අනන්ත ප්‍රමාණ දීලා තියෙනවා. මේ අපිටත් ඒ සාහනය ලැබිලා තියෙනවා. අපි ගම්මෙන් ලැබිලා ජීවත් වෙන්න නිදහසේ ජීවත් වෙන්නේ මහින්ද මහත්තයාගේ සාහනය. දැන් නම් අපිට ජීවත් වෙන්න බැරි කාලයක් තිබුණා. ඒ කියන්නේ දෙස්සන් වලට ගෙනියලා කොල්ලෝ මරනවා. මේ ඔයගේ කාලයක් නේ තිබුණේ. මහින්ද මහත්තයා එහෙම මේ තමන්ගේ පිරිසට විතරක් සලකනවා කියන එක නෑ මහින්ද මහත්තයාට ඒක නෑ. එහෙම මිනිස්සෙක් නෙවෙයි. මේ තරුණ කොටසට ආදරේ හරි නායකයෙක්. ඒක තියෙනවා. ඒක අරයයි මෙයගේ පුතාය මෙයයි අරයගේ පුතාය කියලා එහෙම මේක බේදයක් නැහැ. කෙනෙක් ළඟට ගිහිල්ලා කිව්වනම් කෙනෙක් යන්නේ අසරණ වෙලානේ නේ නිකන් යන්නේ නැහැ නේ. කෙනෙකුට බැරිම තලනක තමයි ගිහිල්ලා කියන්නේ. මේ කිව්ව වෙලාවට සාහනයක් දුන්නා. ඒ කියන්නේ බැරිම වෙලාව මේ තංගල්ලේ බෙලියත්තේ දකුණේ ඉන්න මිනිස්සුන්ට මේ වලස් මුල්ල ඔය කියන හැමදැනම ඉන්න බැරිම වෙලාවට මතක් වුණේ මහින්ද මහත්තයා විතරම දැක්කා. මහින්ද ඇත්තටම ඒ අර වෙන කවුද හිටියේ? කිසිම හිටියේ නැහැ. කිසිම කෙනෙක් හිටියේ නැහැ. ඒ ගාව තමයි සියලුම දෙනාට විසඳුමක් තිබුණේ. ඒකට ගරු මේ මිනිස්සු සැලකුවේ. ඒක ඇඟින්ම ලබපු දෙයක් කියන්නේ. මම හිතන්නේ නායකත්වයක් රටක් පාලනය කරන නායකත්වයක් එන්නේ නැති ඒ ඇඟේ තිබිච්ච මේකට. එතුමා කොහොමද කියන්නේ දැන් මේ පැත්තේ අර ගත්තම මේ තරුණයෝ වෙනුවෙන් දැන් එතුමාම කියනවා මේ පක්ෂපාත තිබෙන නැත්නම් තමන්ගේ ඡන්දදායකද පිට ඡන්දදායකද මොනවද තිබෙන්නේ තමන්ගේ වෘත්තිය තුලේ කොහොමද උදව් කරලා තියෙන්නේ? වෘත්තිය තුලේ කොල්ලෝ නඩු වලට කොල්ලෝ ඉතින් මේ පොඩි නඩු වලට ඒ නේ ලොකු නඩු වුණත් ගියාට ඒක ගන්නෙ නෑ. නඩු ගාස්තු වශයෙන් එහෙම අයිතිරිල්ල කරගන්නේත් නෑ. ගිහිල්ලා කිව්ව මේ නඩුවට වෙන්නේ හිටිනවා. ඉතින් අධිකරණෙත් සැලකිල්ලාවක් තිබුණා ඇත්තටම. නේ හැම නඩුවක්ම මේ දිනුව මිස පෙරදුන්න කියන්නේ. අය පොලේ ගහලා තමයි කතා කරන්නේ. නේ ආවොත් හැම නඩුවක්ම තිල්ල තියෙනවා. ඉතින් ඒ ටික අපි දැක්කා.
ඊට පස්සේ අපිට ආයිත් අපි දැක්කේ මොකද්ද? මේ LDD යුද්ධයක් නෙවෙයි. මගේ අක්කලා තුන් දෙනෙක් ප්‍රසාද මෙදල ඉන්නේ. නාවික හමුදාව, යුද හමුදාව, නේ ඒ වගේ මේ නිලධාරී කොටසක් හිටියේ. ඉතින් මම දැක්ක අපි අක්කලා දුක් විඳලා. නේ අයියලා මස්සිනාල වැඩ කරන්නේ එක්ක යාපනයේ, එක්ක කංගසන්තුරේ, නේ එක්ක ට්‍රින්කෝ. නේ ඒ වලදී මේ ගෙවල් මේ ගෑනු සතුටින් හිටියේ නෑ. පන්සල් වල, කෝවිල් වල, දේවාල වල තමයි හිටියේ. එහෙම යුගයක් අපි හිටියේ අපි. අපේ අත්දැකීම් අපිට තියෙනවා. මේ අද මොකද්ද? අද යාපනයේ ඉන්න දරුවා, අමුදාවේ ඉන්න දරුවා නිවාඩුවට එතකොට පුඩියන්ට කේක් ගේනවා. ඇපල් ගේනවා. එදා එනකම් බයි. අත්තම දිනුනා. ඒ මිනිස්සු තමතක. දැන් මේ වගේ කාලයක් පව කරපු අපේ ටයිමේ දැන් පරම්පරාවක්ද නැත්නම් දැන් ඉන්න සමහර මිනිස්සු මේ මහින්ද මහත්තයට ඔච්චර බනින්නේ. තරුණ කොටස නොමග ගිහිල්ලා තියෙනවා. මේ මහින්ද මහත්තයා අපිත් එක්ක ජීවත් වුණ නිසායි අපි මහින්ද මහත්තයා කවුද කියලා දන්නේ. මහින්ද මහත්තයාත් එක්ක ජීවත් වෙච්ච නැති මේ අලුතෙන් ආව තරුණ කොටසක් ඉන්නවා. අපේ දරුවෝ, මේ මගේ දරුවෝ මහින්ද මහත්තයාට දුන්නු දන්නේ නැහැ. මේ තරුණ රැල්ලක් කියන්නේ මේ තරුණුන්ට කියන දේක් විශ්වාස කරනවා. මේ මාධ්‍ය තියෙනවා, කටකතා තියෙනවා, ඕවලින් නේ වැඩිපුර උන්නේ. මේ අරගලේ කියන දේවල් තුනේ ඒ වලින් අවුරුදු 30ක් දැක්ක LDT යුද්ධේ මාත්‍යක ඉගෙනගල් ගත්ත කොල්ලෝ නේ මාත්‍යක ඉගෙනගල් ත්‍රිවිධ අංගය වැඩ කරේ නේ මේ බෙලියත්තර එනවා බොඩි දෙක තුනක් එනවා දවසට බොඩි දෙක තුනක් එනවා හිටියම කේල් කොටන් මේ පෙට්ටිය ඇතුලේ ඉන්නේ නේ එහෙම තිබිච්ච මේ නගර නේ පවුලක් කළාට නිවුස් වලට කියනවා A9 මාර්ගෙ මුදාගත්තයි කියලා නේ ඊට පස්සේ අන්ප්‍රේවෘ තියෙනවා ඒක අයිත් අත්පත් කරගත්ත LDD එකෙන් කියලා නේ අද මම ටවුන් එකට ගිහිල්ලා ඉන්නවා මේ ස්ටෑන්ඩ් එකෙන් යන යාපනයට බස් යාපනයේ ඉඳලා තංගලට බස් එනවා මොකද්ද වෙනස ඇත්තටම කියන්නේ මොකද්ද වෙනස කවුද මේකේ නායකයා එහෙනම් ඒ මහින්ද රාජපක්ෂ දැන් සරත් ෆොන්සේකා මහත්මයා කියන්න තියෙන හැම වචනෙම කියලා අනම්මනම් කියනවා හැබැයි මහින්ද මහත්තයා තාම මේ වචනයක්වත් හලන්නේ ඇයි මොකද්ද මහින්ද මහත්තයාගේ ගතිය මහින්ද මහත්තයාගේ ගතිය කියලා මහින්ද මහත්තයා ඉල්ලන්නේ අතන මෙතන ඕපදූප කතා කරන වාචාල කියවන එහෙම කරන නායකයෙක් නෙමෙයි. ඒ වගේ මේ තර්ඩ් ක්ලාස් මිනිස්සෙක් නෙමෙයි. ඔයාලට මේ මාධ්‍ය වලින් මුසර පොන්සෙලා කපොල් වලින් කියනවා. අර ඔය මිනිද්ද කියනවා වගේ. නේ අපි මේ ශ්‍රී ලාංකිකයෙක්. මේ යුද්ධයක් නැති රටක් අපිට දීලා තියෙනවා. ඒ මිනිස්සෙට තිබිච්ච සියලුම ආරක්ෂාවල් අරව මේ නැති කරලා කාල්ටන් එකේ ඉන්නවා. නේ අද ඔච්චර සතුටින් ඉන්නවා. මේ ගමේ මිනිස්සුත් එක්ක අපි උදේ හවස ඔතෙන්ට යනවා නේ අපි ගිහිල්ලා මූණ බලලා ආරක්ෂාව අයින් කරත් දැන් මහින්ද මහත්තයා සතුටින් අපි ඉන්නවනේ ඒකේ ආරක්ෂාවට නේ අපි මොනවද ලබලා නෙමෙයි අපි ආදරේ නායකයෙක් අපි දැක්ක නායකයා මගේ මේ ජීවිතයේ අවුරුදු 60 දැක්ක එකම නායකයා නේ යන්නකර අම්බන්තොටට අර වරායක් ගහලා තියෙනවා මත්තරට යන්න එයාපෝට් එකක් ගහලා තියෙනවා නේ මාතරට යන්න මහින්ද විද්‍යාගාර පාසල් කොළඹට යන්න ෆෝර්ට් සිටිය අර නෙළුම් පොකුණ ඕම හිතාගන්න දේවල්ද දැන් ආදායම ලබනවනේ මේ රට මේ ආදායම මේ රට ලබනවා මේ අරයගේ මෙයාගේ වැරදි පෙන්නන්න එක නෙවෙයි තියෙන්නේ මේ රටේ මේ රට ආදරය කරන මිනිස්සු ඉන්නවා නම් අරයගේ මෙයාගේ වැරදි පෙන්නන්න වැඩක් නැහැ ඒව නිකන් කාලිය කාදෙමිල්ලක් වෙන්නේ මේ ට්‍රින්කෝ වලින් මාවලින් අද වැටෙන මොකද ඕක කෙලින් කරලා යාපනයට ගෙනියන්න එතකොට වටේ ඉන්න මිනිස්සු අල ලුණුවයි. රට ස්වයං පෝෂිත වේ. ඒව කරන්න. මහින්ද රාජපක්ෂ කියන ඒ නායකයේ උත්තමයා. ඒව කරන නිසා තමයි ලක්ෂ ගණන් ඇවිල්ලා දීපා බඳලා යනවා. ඔයාලා දැක්කද පුතේ ඔයාලා ඒ වගේ නායකයෙකුට මිනිස්සු වගේ අපිත් හරි ආඩම්බර වෙනවා. නේ මගේ නායකයට ඇවිල්ලා මිනිස්සු ඒව දරු කරනකොට අපි දකුණේ අපේ ගමේ නේ අපිට හරි ආඩම්බරයි. ඇති වෙනවනේ. ඒ කියන්නේ බඳුම් පිදුම් කියන එක ලේසියෙන් ලබන්න බෑ හදවතින් කරන්නේ මිනිස්සු. දැන් මගේ මේ S2කට වෙන්නේ කොළොන්නරුව නේ පුත්තලම ඕපැති වෙල මිනිස්සු නේ මං හිතන්නේ හාල් කිලෝ එක ගන්න තියෙන සල්ලි බස් කුලියට දීලා මේ දවසේ වැඩ අරගෙන විල් ඒ නායකිට ගරු කරලා යනවා. කැපිති ගොල්ලෑට දැක්ක නේද අර දරුපටව මැරුණා.
අරන්තලාවට ගියාම දැක්ක නේද? දැන් අද කොහෙද? මේ අද මියුසිකල් ෂෝ ගන්න නිදහසේ යනවයි. මේ දෙවල මිනිස්සු මෙහා කොළඹට එනවා. සිංහල මිනිස්සු එනවා. මුස්ලිම් මිනිස්සු දකුණට එනවා. මොකද අපි සහෝදරයෝ. නායකයෝ කියන්නේ පුතේ නායකයෝගේ ඇඟට නායකත්වයේ එනකොට නායකයන්ට දෙන සීනය. මම කියන පුත අපි ගන්නවද දන්නේ නැහැ. සීනයක් තියෙනවා. ඒ සීන ඒ සීනේ තමයි ඒ නායකයා බලව කරන්නේ. නේ? ඒක තමයි ඒකේ ටාගට් එක. ඒ ආසයි. නේ? කෝච්චියක් මෙහෙම යනවා. නේ? සීනේ තුටුපොළ කියලා තමයි අම්බත්තොට වරාය නම් කරේ. ඒ සීනියක් දැක්කා. නේ? ගොන්තුට පොළක් දැක්කා. කාටද හදලා දුන්නේ? මගේ දරුවෝට. ඔයාගේ දරුවෝට. ඒක පොදු. එතුමාගේ බෞද්ධ කියලා කිඩම කරන්නේ නෑ. අද මේ ගමේ ඉන්න මිනිස්සු තමයි පොල් ගෙඩිය ගිහින් දෙන්නේ. නේ? කිරිහට්ටිය ගිහින් දෙන්නේ. මේ මිනිස්සු ලබලා තියෙන්නේ එහෙම ජීවිතයක් ගත කරන්නේ. එහෙම ජීවිතයක් ගත කරන මිනිස්සු. අපිට හරි දුකයි. මාන්තේ හරින්නේ. මේ මිනිස්සුන්ට නින්දා පාස් කරනකොට. මහින්ද මහත්තයා කියන මිනිස්සු ඒව ගණන් ගන්නෑ. නමුත් අපිට තමයි දෙන්නේ. අපි ආදරේ. ඇත්තටම මහින්ද මහත්තයා අයියව ගණන් ගන්න. එතුමට මම දන්නේ කියන්නේ මේ දැන් ඔබතුමාලා තරුණ කාලිනම්ම දන්නේ හින්දා ඔය ඇති මොකක් හරි හේතුවක් ඇති. මොකද්ද ඒ හේතුව? කිසිම දෙයක් අවලාදයක් තර්ජනයක් ගර්ජනයක් ගණන් ගන්න නැත්තේ. ඒක තමයි නියම නායකව ගතියනේ. ඒ අයි කෙනෙක් වපුරුන් දී තමයි අස්වැන්න ලබන්නේ. ඒක හොඳ දේ වැපුරුවොත් හොඳ දේ ලැබෙයි. නරක දේ වැපුරුවොත් නරක දේ ලැබෙයි. මහින්ද මහත්තයා කියන්නේ මනුස්ස පුද්ගලයා නායකයා හොඳ දේ තමයි වැපුරුවේ. මේ කියන්නේ බොහෝ පිරිසක් බලන් හිටිය මහින්ද මහත්තයා කෙඳිරි ගායි කියලා. තිස්සුවක් තියෙන. ඒ වයින්ින් ඔක්කොත් හිතන්න එපා. ඒ ඇත්තටම මගේ ජීවිතේ මේ වයසේ මම දැක්ක එකම නායකයා. ඒ තමයි ඉතිතර නායකයා කියලා. නායකයෙක් දැක්ක නම් මේ අවුරුදු 70යි. ඒ නියම කිසිම නායකයෙක් දැකලා නැහැ. කිසිම නායකයෙක් දැකලා නැහැ. ඒක ඉතිහාසෙම නෙවෙයි. සමහරක් මිනිස්සු අපි ඔවුන්ගේ දුර්වලකමක් විදිහට දකින්න ඕනේ නැහැ. හැබැයි සමහරක් අය යම් කිසි රැවටිලා යම් කිසි දේවල් වල දිහා අඩුවට දකින්න පුරුදු වෙලා ඉන්නවා. ඔබතුමාට අවවාදයක් දෙන්න කිව්වොත් වැඩිහිටියෙක් හැටියට පුතේ ඒ නායකයා වෙන්න මට බෑ. නමුත් මම මේ නායකයට ගරු කළ යුතුයි. නේ? රටේ බහුතරය උඹ ආදරය කරනවා. ඒක මේ හදවත. ඒක සල්ලි භාගයට නේ? සප සම්පත් වලින් නේ? මෙතනින් ආදරය කරන හදවත. ඒක ඒ ලැබුවට තවත් කෙනෙකුට ලබන්න බෑ. එපා ඒ දෙයට ඉරිසියා කරන්න. තමනුත් හොඳ පුද්ගලයෙක් වෙන්න. සමාජයේ හොඳ දේ වපුරන්න. නේ? ඒ දේ ආදර්ශයට අරගෙන තමනුත් වැදගත් විදියට ජනතාවට ආදරේ ජීවත් වෙන්න. තමන්ටත් ඒ වර ප්‍රසාද ජනතාවදී. ඒකනේ පුතේ හරිද? අපි හරි දේ කරමු. නේ? අපි වැඩක් කරමු. නේ? පස් බෙදලක් කව මයිය කෝට්ටක් කරි ගා. මාස 3කින් 4කින් ඔක ඇලයක් හරි බයිනවා. කෙනෙකුට බඩගින්න නිවා ගන්න නැහැ. නේ? නැතුව නිකන් බොරුවට අරක මේකයි කියලා කියවන්න එපා. ලැජ්ජ නැහැ. ඉතින් හොඳ මොන්ටිසෝරියන් නයි පුලයි. නේ? ඒකනේ කියන්නේ පුතේ. නේ? එපා. අපිට 60යි. තව 10ක් 15ක් ඉදී මහින්ද මහත්තයා කියන මිනිස්සු රට වැඩ කරු මිනිස්සු. බඩගින්නේ ආම් කැම්ප් වලට ගියා. ගුවන් හමුදා කඳුරු වලට ගියා. ඒ නිලධාරීත් එක බත් එක බෙදන් කෑවා. නේ? එයාට නිින්දක් නැති වුණා. එහෙම ගිහිල්ලා තමයි යුද්ධ නායකත්වයක් දුන්නේ. එහෙම දීලා තමයි බේරලා දුන්නේ. ඒ පායි මිනිස්සුන්ට ගහුවා. ආදරින් ගියා බුද්ධතාවට. එපා. අයිති වගේ මිනිස්සෙක් ලැබෙන්නේ නැහැ. මගේ ජීවිත කාලයයි ලැබෙන්නේ නැහැ. ඔයාලා හොඳට ඒක මම හදවතින් පිළිගන්නවා. අපේ අනාගතය හැදුවේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ යම්කිසි කාල සීමාවක සිද්ධ ගත්ත තීන්දුව නිවැරදිව ගත්ත ඉඳලා මගේ තරුණ කාලේ රැකුණා කියන එක මම ඕන තරමක පිළිගන්නවා.
එයා ඉරිදර නායකයෙක්. ඔයා රෑ 10ට ඔයාට අපිට යන්න පුළුවන්. නේ? මගේ වයසේ කොල්ලෝ ආවේ පිටියේ. නේ? කොල්ලෝ 200 300ක පාර දෙනවා. අර වඩමාරච්චි. ඔයගොල්ලෝ කැම්පල් කොල්ලෝ 4000 මරනවා. ඒ අපි ඒ රටේ ජාවේ නේ? තරුණ කොටස. දැන් නිදහසේ වුණ තැනක ඇවිල්ලා ඉන්නේ. සයිනයිට් කරලා තුනේ දරුවෝ අද බෑනර පොත්තල් චිච්චොත්තර දියනවා. ශිෂ්‍යත්ව පාසල කොළඹ විශ්වවිද්‍යාලයට යනවා.